හෙලෝ කොහොමද ඔයාලට? ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ලෝකයේ වැඩිම ආගමික ගෞරවයට පාත්‍ර වූ වගේම අභිරහස් රැසක් සඟවාගත් කඳු මුදුනක් කිව්වොත් ඔබ දන්නේ එකම එක නමයි. ඒ තමයි සමනල කන්ද එහෙම නැත්නම් ශ්‍රී පාදස්ථානය. ලෝකයේ ප්‍රධාන ආගම් 4ක බැතිමතුන් එකසේ වන්දනා කරන මේ අති පූජනීය ස්ථානයේ ඇත්තම ඉතිහාසය මොකක්ද? ඉතින් අද අපි කතා කරන්නේ දහස් ගණන් වසරක් ඈතට දිව යන සිරිපා ඉතිහාසයේ සැඟවුණු කතාවයි. බෞද්ධ විශ්වාසයන්ට අනුව බුදුන් වහන්සේගේ තෙවන ලංකා ගමනේදී සුම සමන් දිව්‍ය රාජයාගේ ආරාධනයේ සමනල කඳුමුදුනේ වාම ශ්‍රී පාද පද්මය පිහිටවනු ලැබුවා. එතැන් පටන් මේ බෞද්ධයන්ගේ 12ම ස්ථාන අතර ප්‍රධාන තැනක් ගන්නවා. අතීතයේ පටන් සිංහල රජවරුන් සිරිපා වන්දනාවට දැක්වූයේ පුදුමාකාර භක්තියක්. විශේෂයෙන්ම පළමුවන විජයබාහු රජතුමා බැතිමතුන්ගේ පහසුව සඳහා මාර්ග සහ විශ්‍රාම ශාලා ඉදි කළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. සිරිපා ඉතිහාසය වසර 2500කට වඩා ඈතට දිව යනවා. හින්දු භක්තයින් මෙය ශිවන් ඔලිපාදම් කියලා හඳුන්වමින් ශිව දෙවියන්ගේ පාද සලකුණ ලෙස වන්දනා කරනවා. ඒ වගේම ඉස්ලාම් සහ ක්‍රිස්තියානි භක්තිකයින් අතර පවතින මතය වන්නේ ආදම් ලොවට පැමිණි විට තැබූ පා සටහන මෙය බවයි. ඒ නිසයි බටහිර ලෝකය මෙයට ආදම් ස්පීක් කියලා කියන්නේ. තවත් විශේෂ දෙයක් තමයි රාවණා ඉතිහාසයේ වෙන පර්යේෂකයින් පවසන්නේ මේ කන්දේ රාවණා රජුට සම්බන්ධ රහස් උමං සහ මාර්ග පවතින බවයි. ඉතින් අද වගේ පහසුකම් නැති කාලේ අපේ මුතුන් මිත්තන් සිරිපා කරුණාව කළේ ජීවිත අවදානම අරගෙනයි. කෝඩුකාරයෝ වගේම නඩේ ගුරාල පවා කට පරිස්සම් කරගෙන කරුණාව පෑවේ සමනල දෙවියන්ගේ අඩවිය කියලා හිතලා. මහගිරි දඹේ වගේ දුෂ්කර ස්ථාන පසු කරද්දී ඔවුන් ගෙයූ තුන්සරණී කවි අදටත් අපේ මතකයේ රැඳිලා තියෙනවා. ශ්‍රී පාදස්ථානයේ දකින්න ලැබෙන ඉරසේවය සහ කන්දේ ත්‍රිකෝණාකාර සෙවණැල්ල මිටියාවත මත පතිත වීම අදටත් විද්‍යාඥයින් පුදුම කරන බස්තුනක්. ඒ වගේම වසරේ එක් කාලයකට දහස් ගණන් සමනලුන් මේ කන්ද දෙසට පියඹා ගොස් මිය යන බව පැවසෙනවා. ඒ නිසයි මෙයට සමනල කන්ද කියන නම ලැබිලා තියෙන්නේ. ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 8 වන වර්ෂයේදී මණියක්කිත නාරජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කර ගමනේදී සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් සමනල කණ්ඩට වැඩම කර වම් සිරිපා සලකුණ පිහිටුවා තිබෙනවා. ශ්‍රී පාදස්ථානය කියන්නේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සිරිපා සලකුණ පමණක් පවතින තැනක් නෙවෙයි. බෞද්ධ සාහිත්‍යයට අනුව මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ බුදුවරුන් සිව් නම මෙසේ ශ්‍රී පාද ලාංඡනය පිහිටුවලා තියෙනවා. බෞද්ධ ඉතිහාසයට අනුව මේ කල්පයේ පහළ වූ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන බුදුවරුන් තුන් නමම මෙතනට වැඩම කර තිබෙනවා. කකුසඳ බුදුරජාණන් වහන්සේ මෙම කන්දට වැඩම කළ අවදියේ මෙය හඳුන්වා ඇත්තේ දේවකූට පර්වතය කියන නමින්. කෝණාගම බුදුරජාණන් වහන්සේගේ සමයේ මෙම කන්ද සුමන කූට පර්වතය කියලා හඳුන්වලා තියෙනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩම කළ සමයේ මෙහි නම සුබ කූට පර්වතයයි. ඒ වගේම අනාගතයේ පහළ වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේත් මෙතනට වැඩම කරන බවයි විශ්වාස කරන්නේ. ඒ අනුව මේ ලෝ පවතින අති පූජනීය පංච බුද්ධ ක්ෂේත්‍රයක් ලෙස හඳුන්වන්න පුළුවන්. සිරිපාදේ කියන්නේ හුදෙක් ආගමික ස්ථානයක් විතරක් නෙවෙයි. එය ලංකාවේ අභිමානය සහ සබහා ධර්මයේ අපූර්ව නිර්මාණයක්. මේ උතුම් පුණ්‍ය භූමිය රැක ගැනීම අපේ වගකීමක්. ඔබත් සිරිපා කරුණා කරලා තියෙනවා නම් ඒ අත්දැකීම පහලින් කමෙන්ට් කරගෙන යන්න. වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ට බලන්නත් ෂෙයා කරන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.